අපි මේ දැන් කතා කරන්නේ VPC networking section එක. අපි කලින් වීඩියෝ එකේ කතා කරා IP addressing, VPC කියන්නේ මොකක්ද in basic, ඊට පස්සේ public subnet, private subnet, internet gateway. අද වීඩියෝ එකේ මම කතා කරනවා තව constructs කීපයක් ගැන. එකක් තමයි route table. ඊළඟට security group, NACL. මම security group NACL ගැන basic understanding එකක් දෙනවා. ඊට පස්සේ වීඩියෝ එකේ in detail කතා කරමු. ඊට අමතරව මම කතා කරන ප්‍රධානම දෙයක් තමයි NAT gateway. ඔගොල්ලෝ දැනගන්න ඕනේ මොකද්ද මේ NAT gateway එකයි internet gateway එක අතර තියෙන වෙනස මොකද්ද කියන එක. අපි සාමාන්‍ය architecture වල NAT gateway use කරන්නේ මොන වගේ use cases වලටද? ඒකෙන් මොකද්ද solve කරන problem එක? මෙන්න මේ දේවල් මම අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් මේ content valuable කියලා හිතනවා නම් ඔයාට මගේ channel එක subscribe කරන්න. මොකද මම මේ series එකට ගොඩක් regularly videos update කරනවා. කලින් වීඩියෝ එකේදී අපි කතා කරා IP addresses ගැන, private IP, public IP address ගැන. ඊට පස්සේ public subnet, private subnet ගැන අපි කතා කරා. internet gateway ගැන කතා කරා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු තව gateway එකක්. ඒකට කියනවා guys NAT gateway කියලා. අපි public subnet එකක් කියලා කිව්වේ මොකද්ද? public subnet එකක් කියලා කියන්නේ ඒකේ route එකක් තියෙනවා internet gateway එකට. private subnet එකක් කිව්වේ මේකෙන් route එකක් නැහැ internet gateway එකට. මේ public subnet වල ඉන්න resource එකකට lambda function එකට එහෙම නැත්නම් අපි හිතමු තව EC2 instance එකකුත් තියෙනවා කියලා. right. හිතන්න දැන් මෙතනත් EC2 instance එකක් තියෙනවා කියලා. මේ public subnet එකේ අපි මේ public subnet එක resource එකක් launch කරනකොට EC2 instance එකක් වගේ අපිට choice එකක් දෙනවා මේකට public IP එකක් associate කරන්නද එපාද කියලා. මම ඒක පෙන්නන්නම්. අපි පොඩි VPC එකක් හදමු. මම මෙතන VPC section එකට ගිහිල්ලා create VPC කරනවා. ඊට පස්සේ VPC and more කියන section එකේ අපි create කරමු VPC එකක්. project කියලා නම දානවා. එතකොට බලන්න VPC එකේ නම හැදෙන. එතකොට project VPC කියලා මේක. IP address side range එක මේක අපි දාමු. number of public subnet දෙකක් දාමු. ඊට පස්සේ number of private subnet දෙකක් දාමු. කොහොම කරලා ඊළඟට මම මෙතන select කරනවා මේ NAT gateway එකකුත්. මේ regional මේ අලුතෙන් ආපු regional NAT gateway එක. මම ඒක select කරනවා. ඊළඟට VPC endpoint මම none කරනවා. අපි කතා කරමු VPC endpoint ගැන ඉස්සරහදී. ඊළඟට create VPC කරනවා. ඊළඟට මම view VPC කරනවා. right. දැන් බලන්න මේ අපි create කරපු VPC එක. දැන් මේක තමයි VPC එක. දැන් අපේ VPC එකේ public subnet දෙකක් හැදුවා. මේ එකක් මේ අනිත් එක. අපේ diagram එකේ පෙන්නන එක subnet එක. ඒ නිසා අපි එකක් ගැන කතා කරමු. අපි හිතමු මෙන්න මේක තමයි මේ public subnet එක කියලා. මේ public subnet එක ඔයාලට පේනවා ඇති එයා route table එකක් කරහා මෙන්න මේ internet gateway එක connect වෙලා තියෙනවා. දැන් මේ public subnet එක මෙන්න මෙතන mapping එකක් තියෙනවා. AWS ලගේ තියෙනවා resource එකක් route table කියලා. මේකත් VPC resource එකක්. මේ subnet එකෙන් initiate වෙන request මේ හැම වෙලාවෙම route table එක හරහා තමයි වෙන තැනකට යන්නේ. මේක අපි කියනවා route table එක. route table. මේ route table තියෙනවා public subnet එකෙත් තියෙනවා මේ private subnet වලත් තියෙනවා. දැන් මේ route table එකෙන් තමයි decide කරන්නේ මොකක් හරි request එකක් මේ resource වලින් initiate වෙනකොට ඒක කොහෙටද යන්න ඕනේ කියන එක. දැන් උදාහරණයක් විදිහට අපි දැන් කතා කරන්නේ මේ අපි internet gateway එකක් connect කරලා තියෙනවා කියලා public subnet එකට. දැන් හිතන්න මේ EC2 instance එකකින් internet එකට call එකක් යන්න ඕනේ. තමයි lambda එකකින්. එයා ඉස්සෙල්ලා මෙතනට යනවා. දැන් මම ඒක ටක් ගාලා පෙන්නුවොත් එහෙම දැන් මේ public subnet එක වට පේනවද මේ connection නැත්නම් route table එකට. මම මේ route table එක click කරන්න. ඒක ඊට පස්සේ මම open කරන්න පුළුවන්. open කරාට පස්සේ පේනවාද අපි මේ public subnet එකට associate කරලා තියෙන route table එක. දැන් ඔයගලන්ට පේනවා තියෙන subnet association. මම මෙතනට ගියාට පස්සේ මේ associate ලා තියෙනවා මේ මගේ public subnet දෙකටම. දැන් මේකේ මේ route table එකේ entries දෙකක් තියෙනවා. මේ 10.0.0/16 කියලා කියන අපේ side range එක. මේ VPC එකේ side range එකෙන් මොකක් හරි request එකක් આવොත් එහෙම ඒකේ target එක local කියලා තියෙනවා. මතකද අපි ගිය සැරේ කතා කරා මේ VPC එකට VPC route එකක් තියෙනවා. ඒකටත් අර විශේෂයෙන්ම associate වෙච්ච IP address එකක් තියෙනවා අපිට use කරන්න බැරි. අන්න ඒ VPC route එකට තමයි මේ local කියලා කියන්නේ. දැන් මේ EC2 instance එකක් කතා කරන්න ඕනේ මේ MySQL database එකට කියලා කියන්නකෝ. දැන් ඒකේ side එක තියෙන්නේ 10.0.0.6. දැන් මෙයා මේකට කතා කරන්න නම් මේ subnet එකේ ඉඳලා අනිත් subnet එකට cross වෙන්න ඕනේ. ඒක cross වෙන්නේ හැම වෙලාවෙම මෙන්න මේ route table එක කරා. මේ route table එකෙන් කියන right මට access කරන්න ඕනේ මෙන්න මේ IP address එක. route table එක entry එකක් තියෙනවා මොකක් හරි address එකක් මේ range එකේ තියෙනවා නම් එහෙම නැත්නම් අපේ VPC range එකේ තියෙනවා නම් අපේ VPC route එකට ඒක යවන්න කියලා. VPC route එකක් ඇතුලේ තියෙන resource එකක් route resource එකක්. මේ VPC route එකට යවපු ගමන් එතකොට එයා මෙතනට යනවා. එතකොට එයා දන්නවා මේ VPC එක ඇතුලේ කොහෙටද යවන්න ඕනේ කියලා. එයා ඊට පස්සේ අනිත් subnet එකේ ඒ database එකට යවනවා. ඒ part එක තේරුණා නේ? හැබැයි
මේ EC2 එකට මෙන්න මේ weather API එක access කරන්න ඕන නම් දැන් මේ weather API එකේ address එක තියෙන්න පුළුවන් 0.1110.15 වගේ කියලා නිකන් අපි හිතමුකෝ. මේක public address එක. එතකොට අන්න ඒක තමයි මෙයාගේ address එක. මට access කරන්න ඕනේ මෙන්න මේකේ IP එක. දැන් අන්න එතකොට තමයි මේ අනිත් route එක activate වෙන්නේ. මොකද ඒ address එක මෙන්න මේ range එකේ නෙමෙයිනේ තියෙන්නේ. ඒතර අනිත් ඕනම address එකක් මේ 0.0.0/0 කියලා කියන IPv4 ඕනම address එකක් මෙන්න මේ internet gateway එකට route කරන්න කියන්නේ. ඒතර යාත් ඉස්සෙල්ලාම යන route table එකට route table එකෙන් internet gateway එකට යවනවා. එතනින් මේ පැත්තට යනවා. දැන් අපි මේ EC2 instance එකක් මේ public subnet එකට launch කරනකොට අපිට choices දෙකක් තියෙනවා. අපිට එක්ක මේ EC2 instance එකට මේ private IP එක associate කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ private IP එකකුත් එක්ක public IP එකකුත් මේ EC2 instance එක associate කරන්නත් පුළුවන්. දැන් මම එකක් ගාලා පෙන්නන්නම්. දැන් මම අපේ VPC එක project VPC කියලා තියෙන්නේ. මම EC2 instance එකට ගිහිල්ලා launch instance ගිහිල්ලා my web server Amazon Linux instance එකක් මේ defaults ටික තියලා මෙන්න මේ network settings වල මම select කරනවා අපේ VPC එක project VPC එක. ඒක select කරලා මෙතන මම select කරනවා අපේ public subnet. දැන්ට මේ private subnet එක select කරලා තියෙන්නේ. මම public subnet එක select කරනවා. මේ public subnet 1 කියන එක. ඊළඟ බලන්න මෙන්න මේ බලන්න. auto assign public IP. ඒක by default තියෙන disable state එකේ. මම මේක enable කරොත් එහෙම IP address එක associate වෙනවා. අන්න ඒ විදිහට public IP එක associate කරොත් එහෙම ඊළඟ මෙතන මම launch instance කියලා මම මෙතන launch instance කරන්නම්. instance එක launch වුණා. ඒක ඇතුළට ගියොත් එහෙම මෙන්න බලන්න. මේක තමයි private IP එක. දැන් මේක තියෙන්නේ අපේ අර VPC IP cider range එකේ. මේකට අමතරව අපිට මේ public IP address එකකුත් තියෙනවා දැන්. එකක් තියෙනවා මේ public IP address එකකුත් තියෙනවා. දැන් මේ වගේ තියෙනවා නම් දැන් මේ instance එකේ ඉන්නේ guys මේ public subnet එක. දැන් හිතන්න කවුරු හරි hacker කෙනෙක් ඉන්නවා මේ පැත්තේ. දැන් මෙයා දැනගන්නවා මේ public IP එක මොකද්ද මේ EC2 instance එකේ කියලා. ඊට පස්සේ මෙයා initiate කරනවා SSH හරි මොකක් හරි request එකක්. මෙයා ඊට පස්සේ මෙන්න මේ web server එකට ඒ request එක යවනවා. දැන් මෙතන පොඩි risk එකක් තියෙනවා නේද? හැබැයි මේකේ private IP එක විතරක් නම් තිබ්බේ. දැන් මේ internet gate එක මේ පැත්තට යනකොට ඒක private IP එකක් කියලා දැනගෙන ඒ traffic එක drop කරනවා. හැබැයි මේක public IP එක නම් එයා මෙතනට forward කරනවා. දැන් මෙන්න මේ වගේ unauthorized request එකක් prevent කරන්න තියෙන තව construct දෙකක් තියෙනවා. ඒක තමයි security group අනිත් එක තමයි NACL නැත්නම් network access control list NACL. NACL එකෙන් කියන්න පුළුවන් මොන IP address වලට යවන්න පුළුවන් මොන address ද එන්න පුළුවන් කියන එක. ඒතර hacker ගෙන් එන request හැම වෙලාවෙම මෙයාගෙන් scan වෙනවා. ඊට පස්සේ security group එකට යනවා. security group එකෙන් කියනවා මේ EC2 instance එකට allow කරලා තියෙන port මොනවද කියලා. උදාහරණයක් විදිහට HTTP port 80 විතරයි allow කරලා තියෙන්නේ. SSH allow කරලා නැහැ. ඒ කියන්නේ කවුරු හරි hacker කෙනෙක්ට SSH protocol එක හරහා මේ server එක access කරන්න කොහෙත්ම බෑ. ඒගොල්ලෝ SSH දන්නව නේද? අපි මේ දෙක ගැන ඊළඟ වීඩියෝ එකේ detail කතා කරමු. හැබැයි guys මට කියන්න ඕන දේ තමයි දැන් මෙන්න මේ EC2 machine එක ගොඩාක් sensitive නම් කොහෙත්ම access කරන්න දෙන්න හොඳ නැත්නම් මේ එළියෙන් දැන් අපිට මේ security group NACL එහෙම use කරන්න පුළුවන් ඒවා prevent කරන්න. හැබැයි ඊටත් වඩා protection එකක් fully isolation එක ඕන නම් කොහෙත්ම hacker කෙනෙක්ට කොහෙත්ම මේ request එක මේ පැත්තෙන් initiate කරලා මොනවා හරි විදිහකින් මේකට එන්න නවත්තන්න ඕන නම් අපිට පුළුවන් මේ EC2 instance එක මේ private subnet එකට දාන්න. මොකද private subnet එක දාපු ගමන් internet gateway එකක් අපි connect කරලා නැහැ direct. ඒතර අය ප්‍රශ්න ඉවරයිනේ. බෙදා පොඩි දෙයක් තියෙනවා. ඒක තමයි දැන් මේ servers වලට ගොඩක් වෙලාවට security patches එහෙම ගන්න ඕනේ. මොකද අපි දැන් Linux server එකක් නැත්නම් Microsoft ඕනම operating system එකකට ඒගොල්ලන්ගේ security patches, updates එහෙම එනවා. මේවා අනිවාර්යෙන් patch කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ updates ගන්න ඕනේ. දැන් මේ වගේ private subnet එකක ඉන්නකොට guys කොහෙත්ම දැන් internet එකට access එකක් නැහැනේ. දැන් හිතන්න මෙතන Microsoft website එක හරි නැත්නම් Linux හරි Ubuntu හරි ඒව වලින් මේ security patches ගන්නත් මේගොල්ලන්ට බැරි වෙනවා. දැන් මේක ප්‍රශ්නයක්. අපි public subnet එක දැම්මොත් එහෙම yes ඒකට ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන hacker කෙනෙක්ට මේ පැත්තට initiate කරන්නත් පුළුවන්. මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමයි NAT gateway කියන එක introduce කරේ. මම මේ EC2 එකට delete කරනවා. මෙන්න මේක තමයි NAT gateway icon එක. NAT කියන්නේ guys network address translation. දැන් අපේ example එකේ දැන් මේ හිතන්න මේ EC2 instance එක මේ private subnet එකේ තියෙන එක්කනට මෙන්න මේ Ubuntu වලින් patch එකක් ගන්න ඕනේ. දැන් Ubuntu servers වල මොන හරි IPs තියෙනවනේ. දැන් මේ IP එකට තමයි මේ request එක යන්න ඕනේ. එතකොට මෙයා ඒ යන්න ඕන request එකයි තමන්ගේ IP එකයි දෙකම එක්ක මේ request එක NAT gateway එකට යවනවා. NAT gateway කරන්නේ right. මෙයා table එකක් තියාගන්නවා. මේ table එකේ එකක් තියාගන්නවා මේ 10.0.0.5. දැන් මේක තමයි මේ private instance එකේ IP එක. සහ මේ Ubuntu server එකේ IP address අපි හිතමු 3.0.1.14 කියලා. ඒකත් තියෙනවා. ඊට පස්සේ මේ NAT gateway එකට guys අපිට IP address එකක් අනිවාර්යෙන් associate කරන්න ඕනේ. public IP address එකක්. මේක නිකම්ම public IP address එකක් නෙමේ.
මේවට කියනවා ඉලාස්ටික් IP ඇඩ්‍රස් කියලා. ඉලාස්ටික් IP ඇඩ්‍රස් එකක් කියලා කියන්නේ පබ්ලික් IP ඇඩ්‍රස් එකක්ම තමයි. හැබැයි මේක AWS ලා පොඩ්ඩක් මැනේජ් කරනවා. ඒතර මේ NAT gateway එකේ පබ්ලික් නැත්නම් ඉලාස්ටික් IP එකක් තියෙනවා. ඊට අමතරව එයා මෙන්න මේ මැපින් එක තියාගන්නවා. මොකද්ද මේ private instance එක IP එක මොකක්ද එයාගේ destination එක. දැන් මෙයා destination එක දන්නවනේ. ඊට පස්සේ මෙයා ඉනිෂියේට් කරනවා රික්වෙස්ට් එකක් මේ ඉන්ටර්නෙට් ගේට්වේ එක හරහා මේ Ubuntu හරිනේ Microsoft හරි එකට මෙයාගේ IP එක තමයි දාන්නේ මේ originating IP එක කියලා. ඒතකොට නිකන් මෙයා ඉනිෂියේට් කරා වගේ රික්වෙස්ට් එකක්. මෙයා කියනවා right මම තමයි රික්වෙස්ට් කරන්නේ මේක තමයි IP එක. යන්න ඕන destination එක තමයි මේ 3.0. මෙන්න මේ IP එක 1.14. ඒතකොට මේ රික්වෙස්ට් එක මේ Ubuntu හරි Microsoft වලට ආවට පස්සේ මේ පැච් එක එවන්නේ මෙන්න මේ NAT gateway එකට. මෙතනට තමයි එවන්නේ. මොකද මේගොල්ලන්ට පේන්නේ මේ NAT gateway එක විතරයි. ඒගොල්ලන්ට පේන්නේ මේ internal private IP එක කොහෙත්ම පේන්නේ නැහැ. NAT gateway response එක ආවට පස්සේ මෙයා මේ address translation එකෙන් බලනවා හරි ඊට පස්සේ mapping table එක බලලා right මේක යන්න ඕනේ මෙන්න මේ private IP එකට කියලා මෙන්න මෙතනට response එක අනිත් පැත්තට යවනවා. හැබැයි hacker කෙනෙක් මෙන්න මේ NAT gateway එකේ private IP address එකට malicious request එකක් ඇව්වොත් එහෙම internet gateway එකේ මෙතනට යවයි මෙතනට ගියාට NAT gateway එක බලනවා right මට මේ request එකක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ IP address එකෙන් මේ hacker ගේ IP address එකෙන් NAT gateway එක යාගේ table එකේ බලනවා මට මොකකින් හරි request එකක් ආවද මෙන්න මේ hacker ගේ IP address එකට request එකක් අවන්න කියලා. දැන් ඒක නැහැනේ. එහෙම එකක් නැහැ. ඒතර මෙයා කෙලිම මේ request එක drop කළා දානවා. ඒතර මෙතනින් අර problem එක solve වෙනවා. දැන් මේ private subnet එක තියෙන resource එකකට එයාට request එකක් යවන්න පුළුවන් internet එකට මේ NAT gateway එක හරහා. හැබැයි මේ එළියේ එක්කෙනෙක්ට initiate කරන්න බෑ request එකක් මේ private subnet එක තියෙන resource එකට. ඒක තේරුණාද? දැන් මම කලින් කතා කරා මේක direct යන්නේ නැහැ. මේක හැම වෙලාවෙම route table එකට ගිහලා route table එකෙන් තමයි මෙතනට යන්නේ. එතකොට අපි මේ private subnet එකේ route table එකට ගත්තොත් එහෙම එතන තියෙන route out එකක් මේ NAT gateway එකට. මම VPC එකට ගියොත් එහෙම මේ resource map එකේ දැන් මේක තමයි මගේ private subnet එක. මේ private subnet එකේ බාන මේ route table එක private subnet එකේ route table එක ඒක මේ connect වෙලා තියෙන මේ regional NAT gateway එකට. දැන් මම මේක expand කරොත් එහෙම මෙන්න බලන්න. දැන් අරක වගේම local range එක local VPC එකේ route කරනවා. හැබැයි වෙන IP address එකක් આવොත් එහෙම එයා forward කරන්නේ මේ NAT gateway එකට. right. ඒක තේරුණානේ guys. right. එතකොට මොකද වෙන්නේ? මේකෙන් route table request එක යනවා. එතනින් NAT gateway එකට එනවා. NAT gateway එකෙන් NAT gateway request එකත් මේ මෙයාගේ route table එක public subnet එකේ route table intercept කරනවා. දැන් එයාගේ IP address එක මෙන්න මෙහෙ එළිය එකක් නේ තියෙන්නේ. දැන් ඒක VPC එකක් නෙමෙයිනේ. ඒ නිසා ඒක internet gate එකට යනවා. internet gate එකෙන් මේ පැත්තට යනවා. website එක response එක ආවට පස්සේ internet gate එක එනවා. internet gate එකට ආවට පස්සේ එයා කෙලින්ම මේ NAT gate එකට forward කරනවා. එතනින් NAT gate එකෙන් network address translation table එක හරහා EC2 instance එකට යනවා. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි කියලා. මොන හරි පැහැදිලි නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා නම් comment section එකේ දාන්න. by the way guys තව පොඩි දෙයක්. සාමාන්‍යයෙන් guys production එකේ අපි මේ servers වලට patch updates ගන්නකොට මේ manually අපි මේක configure කරන්නේ නැහැ. අපි ගොඩක් වෙලාට use කරනවා services තියෙනවා patch manager කියලා. දැන් මේ system manager එකේ එක service එකක් තමයි patch manager කියන්නේ. මේවා මේ automated patch management වලටම හදපු tools. දැන් මේ system manager එකේ tools ගොඩාක් තියෙනවා. මේ tools වල එක tool එකක් තමයි මේ patch manager කියලා කියන්නේ. දැන් ඔයාගේ account එකේ මේ patch manager configure කරාට පස්සේ මේ automatically ඔයාගේ patch baseline එක අනුව උදාහරණයක් කියනවා මට security patches විතරයි ඕනේ. එහෙම කියලා patch baseline define කරන්න පුළුවන්. ඉන්නේ ඒක අනුව මෙයා patches අරගෙන මේ automatically EC2 instance update කරනවා. ඔහොම තමයි සාමාන්‍ය production එකේ අපි මේ patch update කරන්නේ. පොඩි දෙයක්. ඔයගොල්ලෝ මාත් එක්ක අර ගිහිල්ලා VPC එකක් හැදුවා නම් NAT gateway එකකුත් හැදුවා නම් අනිවාර්යයෙන්ම NAT gateway එහෙම delete කරලා දාන්න. මොකද ඒවට charge එකක් එනවා. hourly charge එකක් එනවා right. ඔක අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් ගොඩාක් වෙන mistake එකක් තමයි ඔය EC2 instance හදලා ඒවා delete කරන්න නැතිකොට ඊට පස්සේ NAT gateway වලට එහෙම hourly charge එකක් එනවා. දන්නේ නැතුව මාසෙ අන්තිමේ එන බිලක් හරි මතක් කරලා ඒවට delete කරලා දාන්න. මේ කාරණා ටික තමයි මට මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට explain කරන්න අවශ්‍යලා තියෙන්නේ. thank you guys. ඊළඟ වීඩියෝ එක අපි හම්බෙමු.